සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් අද මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා ධර්ම දේශනාව ආරම්භයේදී ඔබ හැම දිනාටම මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, අද අපි සතර සතිපට්ඨානය සිහිය දියුණු කර ගැනීමේ වටිනාකම, අපි සිහිය දියුණු කරගත්තේ නැත්නම් අපේ සිහිය දුර්වල වෙන ආකාරයත්, මරණාසන්න වෙනකොට සිහි කල්පනාව දුර්වල වෙන්න පුළුවන් ආකාර, එවැනි අවස්ථාවක කොහොමද කෙනෙක් කරපු කුසලයක් පිනක් සිහිපත් කළ හිත පිහිටවන්න. බැරි වෙලාවත් පිනක් කුසලයක් කරගත්ත කෙනෙක් යම් හේතුවක් නිසා සිහි මුලා වෙලා මැරුණොත් මොන වගේ පරලොව උපතක් එයාට ලැබෙයි. මේ වගේ කාරණා අද අපි මේ ධර්මානුශාසනාව තුළ ඔබට ඔබේ ජීවිතයට ඉතාම වැදගත් කරුණු රැසක් එකතු කරන්න කල්පනා කරනවා. පින්වතුනි, සරලව ගත්තොත් අපේ ජීවිතේ අපිට සිත කය කියලා දෙකක් අපිට තියෙනවා. අපේ කය, අපි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන අපිට තියෙන්නේ කබලින්කාර ආහාරයෙන් පෝෂණය වන ගොරෝසු ශරීරයක් අපිට තියෙන. සියුම් ශරීරයක් නෙමෙයි. දැන් දෙවියන්ට, බ්‍රහ්මයන්ට, ප්‍රේතයන්ට ඕපපාතිකව පහළ වෙන අයට සියුම් ශරීර තියෙනවා කියලා පහළයි. ඒ අය සමහර වෙලාවට ආහාර හැටියට ආග්‍රහණයෙන් ඒ අය ශරීරයට ආහාර ලබා ගන්න. හැබැයි මනුස්ස ජීවිත ගත කරන අපට තියෙන්නේ කබලින්කාර ආහාරයෙන් පෝෂණය වෙන ශරීරයක්. ඒකට කියනවා ගොරෝසු ආහාර. මේ කන බොන ගොරෝසු ආහාර, කබලින්කාර ආහාරයෙන් අපේ කය පෝෂණය කරගන්න. අපිට මේ තියෙන ශරීරේ, මේ කය පුංචි කාලේ ඉඳන් පොඩි දරුවෙක් හැටියට ඉපදුනාට ටික ටික මේ ශරීරේ ලොකු මහත් වෙලා ඊට පස්සේ මේක වයසට යන්න පටන් ගන්නවා. අපි මොන විදිහේ හොඳ කෑම බීම, අපි හිතනවා මේ වගේ ආහාර වලින් වැඩි කාලයක් හොඳට නිරෝගීව ඉන්න පුළුවන්. නිරෝගී ජීවිතයකට අවශ්‍ය ආහාර පාන, හොඳ බෙහෙත් හේත්, ව්‍යායාම, හොඳ සෞඛ්‍ය පුරුදු, මේවා ගැන අපි කතා කරනවා. හැබැයි අපි කොච්චර හොඳ ආහාර ගත්තත්, අපි ලෝකෙ තියෙන හොඳම ආහාර වර්ග ආහාරයට ගත්තත්, හොඳම බෙහෙත් හේත් අපි පාවිච්චි කරත්, මොනතරම් පිරිසිදු විදිහට අපේ සෞඛ්‍ය පුරුදු අපි පවත්වගෙන හිටියත්, අපි මේ ජීවත් වෙන මේ ලෝකයේ තුල අපේ කය අපිට කොහොම හරි ඇදගෙන යන්න පුළුවන් උපරිම කාලයක් තියෙනවා. අද මනුස්ස ලෝකේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 115ට පිරිහිච්ච කාලයක්. එතකොට මෙවැනි කාලෙක සාමාන්‍යයෙන් අවුරුදු 60 70 වෙනකොට කය ගොඩාක් දුර්වලයි. ඊට පස්සේ ඉතින් සමහරලාට බෙහෙත් හේත් වලින්, සමහරු එක තැන් වෙලා රෝද පුටුවක ඇඳක එහෙම තමයි තව අවුරුදු 5ක් 10ක් ඇදගන්න. කලාතුරකින් අපිට ගමක කොහේ හරි අවුරුදු 90 100 හිටපු කෙනෙක් ගැන ආරංචි වෙයි. හැබැයි බොහෝ දෙනෙකුගේ ආයුෂ මේ කය අවුරුදු 60 70 වෙනකොට දුර්වල භාවයකට පත් වෙනවා. එහෙමනම් අපි මොන විදිහට ව්‍යායාම කරත්, මොන වගේ හොඳ ආහාර ගත්තත් කය වයසට එන එක වළක්වන්න පුළුවන්, කය දුර්වල වෙන එක වළක්වන්න පුළුවන් ක්‍රමයක් නැහැ. අපිට යම් මට්ටමකට නිරෝගීව අල්ලගෙන ඉන්න පුළුවන් ටික කාලයක්. එච්චරයි. අපේ කය දුර්වල වෙන්නේ යම්සේද
හිතත් දුර්වල වෙනවා. මනසත් දුර්වල වෙනවා. මේ මනස දුර්වල වෙන්න හේතු වෙන කාරණා පහක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා. ඒවට කියන පංච නීවරණ. මේ අපේ හිතේ අපේ මනසේ තියෙන පංච නීවරණ ධර්ම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මේ පංච නීවරණ ගැන බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. අනීවරණ කියලා සූත්‍රයක පෙන්වනවා. මහණෙනි, පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක්, අකුසල රාශියක්. ඒ පංච නීවරණ නිසා යාගේ සිහි නුවණ නැති කරලා දාන. සිහි කල්පනාව දුර්වල කරනවා පංච නීවරණ වලින්. අචක්කු කරන යාගේ දහම් ඇස දුර්වල කරනවා. දහම් මැස නැති කරලා දාන. පඤ්ඤායි දුබ්බලී කරන යාගේ ප්‍රඥාව, ගැඹුරු තීක්ෂණ නුවණකින් දියුණු කරගන්න තියෙන ප්‍රඥාව නැති කරලා දාන. ඒක දුබල කරනවා. පඤ්ඤායි දුබ්බලී කරනවා. මතක ශක්තිය, ධාරණ ශක්තිය නැති කරනවා. එතකොට අපේ මේ පංච නීවරණ අපි මනසේ වැඩෙන්න ඉඩ දෙනවා කියන්නේ. ඒ නීවරණ තුල අපි කටයුතු කරනවා කියන්නේ අපේ මනසත් අර අකුසල් වලින් පිරීලා ප්‍රඥාව දුබල වෙනවා, නුවණැස නැති වෙනවා, මතක ශක්තිය නැති වෙනවා, සිහි කල්පනාව එන්න දුර්වල වෙලා යනවා. එතකොට කෙනෙකුගේ සාමාන්‍ය කෙනෙකුගේ වයසට යනකොට කය දුර්වල වෙන්නේ යම්සේද, බොහෝ විට මනසත් ඒ වගේම වයසට යන්න දුර්වල වෙලා යනවා. ඒක සාමාන්‍යයෙන් ඔබට පේනවා ඇති මේ ධර්ම මාර්ගයේ වැඩුවත් නැතත් සාමාන්‍ය ලෝකේ තරුණ වයසේ මැදි වයසේ මිනිස්සු කටයුතු කරන ස්වරූපේ, ඒ අය ජීවිතයේ අත්දැකීම් එක්ක ඉදිරියට යන හැටි, ඒ අය අභියෝග බාර ගන්න හැටි, ඒ අය ජීවිතේ තීන්දුව තීරණ ගන්න හැටි, වැඩ කරන හැටි. හැබැයි වයසට යන්න අවුරුදු 60 70 පහ වුණාට පස්සේ ඒ අයගේ කය විතරක් නෙමෙයි, කය දුර්වල වෙන එක සමානලාට කියන්න දැන් ඉති වයසයි, ඇවිද ගන්න අමාරුයි, කොන්දේ අමාරු, කකුලේ අමාරු, දැන් ඉති ඉස්සර වගේ නෙමෙයි, ওই වගේ කරුණු කියයි. හැබැයි මානසිකවත් ඔබ දැකලා ඇති බොහෝ දෙනෙක් මනසෙන් වැටෙන වයසට යන්න. ඒ අය කියන ඉස්සර වගේ නෙමෙයි, දැන් අපිට මතක හිටින්නේ නැහැ, දැන් ඉස්සර වගේ කල්පනාව එහෙම නැහැ, මේ ඉස්සර නම් ගොඩාක් දේවල් කරන්න පුළුවන්, දැන් ඉතින් යමක් ඇහුවත්, සමහරලාවට බණක් ඇහුවත් ඒක මතක නෑ කියනවා, අමතකයි. එන්න මතක ශක්තිය දුර්වල වෙනවා, කල්පනාව අඩු වෙනවා. එතකොට මේ වයසට යනකොට අර පංච නීවරණ බලවත් වෙන්න මනසේ තියෙන සිහිය කියන එක දුර්වල වෙලා යනවා. මේ සිහිය දුර්වල වුණාට පස්සේ මතක ශක්තිය අඩු වෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙලා උන්වහන්සේලා අපිට පෙන්නලා දෙනවා මේ හිත රැකගෙන හිත දියුණු කරගන්න පුළුවන් ක්‍රමයක්. හැම බුදු කෙනෙක් මත් නොහැර දේශනා කරන දේශනාව තමයි සතර සතිපට්ඨාන දේශනාව. හැම බුදු කෙනෙක් මේ දේශනාව කරනවා. ඒ නිසා මේ දේශනාව ධර්මයේ හඳුන්වන්නේ අවිදහිත දේශනාවක් කියලා. අවිදහිත කියන්නේ හැම බුදු කෙනෙක්ම අත් නොහැර කරන දේශනාවක් තමයි සතර සතිපට්ඨාන දේශනාව. සතර කියන්නේ හතර. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන, හතරක් තියෙනවා. සති සිහිය, ප ဋ ාණී කියන්නේ පිහිටවන. කායානුපස්සනාව තුළ කය තුළ සිහිය පිහිටවල සිහිය දියුණු කරන භාවනා ක්‍රම ගොඩක් තියෙනවා. අන්න සිහිය දියුණු කරන්න එක පැත්තක් කායානුපස්සනාව. වේදනානුපස්සනාව මේ අපේ ශරීරයේ ආයතන හයේම ස්පර්ශ නිසා විඳීම් ඇති වෙනවා. ඒ විඳීම් තුළ හිත පිහිටවලා සිහිය දියුණු කරන්න පුළුවන් භාවනා ක්‍රම. ඒකට කියන වේදනානුපස්සන, සතිපට්ඨාන. චිත්තානුපස්සනාව අපේ හිත, මේ හිතේ ඇතිවන හැම වෙනස්කමක් හොඳට සිහියෙන් හිත දිහා බලාගෙන ඉන්න කෙනෙකුට තේරෙනවා හිතේ අරමුණු වල ඇතිවන වෙනස්කම්. රාග සිතුවිලි ඇති වෙනවා, වීත රාගී සිතුවිලි උපදිනවා, ද්වේෂ සිතුවිලි ඇති වෙනවා, වීත දෝෂී සිතුවිලි ඇති වෙනවා, මෝහ සිතුවිලි ඇති වෙනවා, වීත මෝහී සිතුවිලි ඇති වෙනවා, වික්ඛිත්තං වා චිත්තං හිත විසිරෙනවා, ඊළඟට හිත කම්මැලි කුසීතකමට බර වෙනවා, තීන මිද්ද නිදිමත අලසකමට බර වෙනවා, සමහරලාවට හිත තමා තුළ හැකිලිලා තියෙන අවස්ථා තියෙනවා. එතකොට මේ වගේ අපේ මනසේ ඇතිවන ඒ වෙනස්කම් දිහා
හොඳ සිහියෙන් බලාගෙන ඉන්න කෙනෙකුට අපේ හිතේ ඇතිවනේ වෙනස්කම් දකින්න පුළුවන්. අන්නේ වෙනස්කම් සිහියෙන් දකිමින් එක භාවනාවක් හැටියට වඩනකොට ඒ තුළ සිහිය වැඩෙනවා, මතකයේ වැඩෙනවා, භාවනාව වැඩෙනවා, චිත්තානුපස්සනා සතිපට්ඨාන. ඊළඟට ධම්මානුපස්සනාව කියලා කියන්නේ පංච නීවරණ, අර අපි කියපු මේ මනස දුර්වල වෙන, මතක ශක්තිය නැති කරන මේ පංච නීවරණ හඳුනාගෙන ඒ නීවරණ ප්‍රහාණය කිරීම පිණිස නුවණින් විමසලා කටයුතු කරනවා. ඒකත් සිහිය වැඩෙන ක්‍රමය. ඊළඟට පංච උපාදානස්කන්ධේ, ආයතන 6, සප්ත බොජ්ජංග, චතුරාර්ය සත්‍ය, මෙන්න මේ කොටස් ධම්මානුපස්සනාව ඇතුළත් වෙනවා. ධම්මානුපස්සනාවේ තනිකරම විස්තර වෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්, නුවණින් විමසීම මුල් කරගෙන අපේ හිතක් දියුණු කරගන්න ආකාරය. එතකොට මෙන්න මේ කියන ක්‍රම 4ෙන්ම වෙන්නේ සිහිය රැකෙනවා, හිත දියුණු වෙනවා, බලවත් මානසික ඒකාග්‍රතාවයක් රැකෙනවා. එහෙම සිහිය වඩනකොට, මේ සතිපට්ඨානෙ වඩනකොට, සතිපට්ඨාන භාවනා ක්‍රම පුරුදු කරගෙන යනකොට අපිට දැන් මේ සාමාන්‍ය තියෙන මානසික ස්වභාවයේ සිහිය කියන එක අපි තුලම ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බලවත් වෙන්න පටන් ගන්නවා. ඉන්ද්‍රියක් වෙනවා. ඊළඟට ඒක අපි තුල බල ධර්මයක් වෙනවා. සති ඉන්ද්‍රිය, සති බලය. ඒක බලයක් වෙනවා. ඊළඟට තවත් ධර්මාවබෝධයේ පැත්තට ගැඹුරින් වඩනකොට සති සම්බොජ්ජංගික, නිවන අරමුණු කරලා වැඩෙන සිහිය බොජ්ජංගයක් හැටියට වැඩෙන. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල නිවන් අවබෝධයේ අංගයක් වෙනවා සම්මා සති. එතකොට මෙන්න මේ සිහිය අපි දියුණු කරගෙන ඉහළට සිහිය වඩනකොට අපේ සිහිය ඉන්ද්‍රිය. දැන් ඉන්ද්‍රියක් කියන්නේ මෙහෙමයි. දැන් අපිට තියෙනවා ඇස, අපි කියන ඉන්ද්‍රිය. කන ඉන්ද්‍රිය. නාසය ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රියන් අපිට තියෙන ඇස, කන, නාසය, දිව, ශරීරය. මේවට ධර්මයේ ඉන්ද්‍රිය කියන වචනේ භාවිතා කරන්නේ මේක කයත් එක්ක බැඳිලා තියෙන. දැන් ඔබට මම කොහේ හරි හදිසි ගමනක් යන්න තියෙනවා. පරිස්සමට ඇහැ තියලා යන්නම් කියලා ගෙදර තියලා යන්න බෑනේ. මගේ කන තියලා යන්නම් කියලා එහෙම තියලා යන්න බෑ. ඒක ශරීරයත් එක්ක බැඳිච්ච දෙයක්. ඔබේ ජීවිතයත් එක්ක මේ කයත් එක්ක බැඳිලා තියෙන. ඇස, කන, නාසය, දිව, ශරීරය. එතන මේ පංච ඉන්ද්‍රිය කයත් එක්ක බැඳිලා තියෙන්නේ. අන්න ඒ වගේ ජීවිතයත් එක්ක බැඳිච්ච දෙයක් හැටියට සිහිය ප්‍රබලවම තමා තුළ බලවත් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක කයත් එක්ක බැඳිලා තියෙන. අන්න සති ඉන්ද්‍රිය. ඊළඟට තමන් තුළ බලයක් වෙනවා. ඒක තමාට ලොකු බල ධර්මයක්. සති බලං. නිවන් අවබෝධය පිණිස තමා තුළ වැඩෙන අංගයක් සති සම්බොජ්ජංග. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවනට යන එකම මගේ වැඩෙන මාර්ගාංගයක් වෙනවා සම්මා සතිය. එතකොට මේ විදියට සිහිය වඩපු කෙනෙක් නම් ඔබ, අන්න ඔබට සිහි මුලා වෙන්න තියෙන අවදානම ගොඩාක් අඩුයි. හැබැයි යම් අවදානමක් තියෙන. ඒ අවදානම තියෙන්නේ සිහිය දියුණු කරපු කෙනෙකුට අනතුරක්, විපතක් වෙලා සිහිය දුර්වල වෙන්න පුළුවන්. ඒක අකුසලයක්. ඒක දැන් අර දුස්සීලකමක් හෝ වෙන අකුසලයක් හෝ වෙන හේතුවක් නෙමෙයි. ඒක මේ වගේ. දැන් අපි ගමු හොඳට භාවනා කරලා හොඳට සිහිය දියුණු කළා සතර සතිපට්ඨානෙ වඩපු කෙනෙක්. එයා හොඳ සිල්වත් කෙනෙක්, හොඳට ධර්මයේ වඩන කෙනෙක්, හොඳ නිවන් මාගේ යන කෙනෙක්. හැබැයි ඇක්සිඩන්ට් එකක් වෙලා මොළයට හානියක් වුණොත් එයා භාවනා කරා කියලා විතරක් එයාගේ මොළේ බේරෙන්නේ නැහනේ. අපි හිතමු ඇක්සිඩන්ට් එකක් වෙලා මොළයට හානියක් වුණා. එයාට ලෙඩක් හැදෙන්න පුළුවන්. සමහර රෝග තියෙනවා මොළේ ස්නායු මැරෙනවා. දැන් ඔය පාකින්සන් වගේ රෝග ඔබ අහලා ඇති. මොළේ ස්නායු දුර්වල, ඒක ලෙඩක්. එතකොට මේ කය කියන්නේ ලෙඩ වෙන කයක්. එතකොට මොළේ ස්නායු දුර්වල වෙන ලෙඩක් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇක්සිඩන්ට්, අපි හිතමු තරහකාරී සමහරලාවට ඔළුවට පොල්ලකින් ගැහුවා වෙන්න පුළුවන්. මොකක් හරි හේතුවක් මත ඇතිවන මොළේ ලේ ගැලීමක්, නහරක් පිපුරුවා. කෙනෙකුට එහෙම වෙන්න පුළුවන්. මොළේ ඇතුලේ නහරක් පුපුරන, ප්‍රෙෂර් එක වැඩි වෙලා ඔළුවේ නහරක් පුපුරලා මොළේට ලේ ගැලීමක් වෙලා ඊට පස්සේ ටිකක් කල්පනාව අඩු වෙනවා. හැබැයි එහෙම වෙලා මැරුණා කියලා ඒ හේතුවෙන් අපාය යන්නේ. අන්න ඒක වැදගත්. දැන් ඔබ මතක තියාගන්න ඕනේ, කෙනෙක් අපායක යනවා නම් යන්නේ තමන් රැස් කරගත්ත අකුසල් නිසා. භවපච්චයා ජාත, විපාක පිණිස කර්ම සකස් වීමෙන් තමයි උපදින්නේ.
නිරේගාමී කර්මයක් හැදිලා තිබ්බොත් නිරේ උපදිනවා. තිරිසන් ලෝකෙ උපදින කර්මයක් එයාට හැදිලා නම් එයා තිරිසන් ලෝකෙ උපදිනවා. ප්‍රේත ලෝකෙ උපදින කර්මයක් හැදිලා නම් එයා ප්‍රේත ලෝකෙ උපදිනවා. මනුස්ස ලෝකෙ උපදින කර්මයක් හැදිලා නම් එයා මනුස්ස ලෝකෙ උපදිනවා. දෙව්ලෝ උපදින කර්මයක් එයා බලවත්ව වඩලා නම් එයා දිව්‍ය ලෝකෙ උපදිනවා. එතකොට කර්මයේ අනුව උපදින්නේ. පටිච්ච සම්පදාය බුදුරජාණන් වහන්සේ පෙන්වුවා භවපච්චයා ජාති විපාක පිණිස කර්මය හැදෙන්නේ යම්සේද කර්මයට අනුවයි උපදින්නේ. එහෙම නැතුව ඇක්සිඩන්ට් එකක් නිසා අපාය යනව නෙමෙයි. ඇක්සිඩන්ට් එක කියන්නේ අනතුරක්. ඊළඟට මොලේ ස්නායු මැරෙනවා. ලෙඩක්. ඒ වගේ නහරක් පිපිරුවා. ඒ නහර පුපුරන එක හරි ඇක්සිඩන්ට් එක හරි පෙර සංසාර කර්ම විපාකයක් මත වෙන්න පුළුවන්. හැබැයි එයා ජීවත් වෙලා ඉන්න කාලේ අපායගාමී අකුසල් කරලා බලවත් කරගෙන නැත්නම් එයා සිල් රැකලා භාවනා කරපු හිත වඩපු ධර්ම මාර්ගයේ හිටපු කෙනෙක් නම් අර ඇක්සිඩන්ට් එක කියන්නේ අනතුරක් වෙලා ඒ ජීවිතේ කල්පනාව නැති වෙන්න හේතු වෙන්න පුළුවන්. එක තැන් වෙන්න පුළුවන්. මොලේට හානියක් වෙන්න පුළුවන්. මැෂින් එකකම ඉන්න වෙන්න පුළුවන්. හැබැයි ඒ හේතුවෙන් එයා අපාය යන්නේ. අපාය යනවා නම් යන්නේ අපායගාමී අකුසල් ජීවිතේ කරලා තිබුණොත් ඒ අකුසල් මරණ මංචකේ බලවත් වුණොත් පමණයි. අන්න ඒ නිසා මරණාසන්න මොහොතේ ඔන්න ඔය අනතුර ඇරෙන්න මොනවා හෝ මොලේ නහරක් පුපුරලා මොලේ ලේ ගැලීමක් හරි ස්නායු දුර්වල වීමක් ඇක්සිඩන්ට් එකක් එහෙම දෙයකින් ඇතිවෙන සිහි කල්පනාව නැතිවීමක් හැර සතර සතිපට්ඨානේ වඩපු භාවනා වඩපු සිල්වත් කෙනෙකුට වෙන කිසිම හේතුවක් නිසා සිහි මුලා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සීල සම්පatti හැටියට සිල්වත් කෙනාට ලැබෙන ආනිසංස පහක් පෙන්වනවා. මේ ජීවිතේ ඔබ ගිහි ශ්‍රාවකෙක් හැටියට ගිහි කෙනෙක් නම් ඔබට බුදුහාඳුරු පෙන්වනවා නිත්‍ය සීලේ පංච සීල් රකින්න. පොයට උපෝසතේ රකින්න. ඒ සීලේ ආනිසංස හැටියට පළවෙනි එක මහත් වූ භෝගක් ඛන්දයක් ලබනවා සිල්වත් කෙනා. ඊළඟට මහා කීර්තිරාවයක් පැතිරෙනවා. අසවලා සිල්වතෙක් කියන කීර්තිරාවේ පැතිරෙනවා. ඊළඟට තමන්ගේ හිත තමන්ට චෝදනා කරන්නේ. තමන්ගේ හිතට හැම වෙලාවෙම දැන් බලන්න වැරදි කරපු මිනිස්සයා කොච්චර සමාජ ඉදිරියේ හිටියත් යාගේ හිත චෝදනා කරනවා. දැන් මං ගැන කියවෙයිද? දැන් මං ගැන කියයිද? මාව අහුවෙයිද? මාං ගැන එළිවෙයිද? ඒ වගේ හැම වෙලාවෙකම වැරදි කරන මිනිස්සයා බයෙන් ඉන්නේ. මනසෙන් විඳවනවා. හතරවෙනි එක තමයි මරණාසන්න වෙනකොට සිහි මුලා වෙන්නේ නැහැ කියන. සිල්වත් කෙනා අන්න සිහිය රැකෙනවා. සීලේ ආනිසංසයක් හැටියට මරණාසන්න වෙනකොට සිහිය රැකෙනවා. හැබැයි කෙනෙක් දුස්සීල නම් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා පංච දුෂ්චරිතයේ දෙන කෙනෙක් නම් ඒ දුස්සීලකම නිසාම ආර්ථික පරිහානියක් වෙනවා. ඇයි බේබදුකම්, සල්ලාලකම්, සුරාව, සූදුව මේවට හම්බ කරන ධනෙ විනාශ කරනකොට ධනෙ විනාශ කරගන්න දේපල නැති වෙලා යනවා. සමහරවිට මහා පාරට හිඟමනේට වැටෙනවා. දුරාචාර නිසා, දුස්සීලකම් නිසා. ඊළඟට සමාජය තුළ විශාල අපකීර්තියක් පැතිරෙනවා. මිනිස්සු හොඳට බලන්න ඒ දුස්සීලකම් වලින්මයි මිනිස්සු සමාජ මිනිස්සු අතර චෝදනා ලබන්. මිනිස්සු කියන ඇඟිල්ල දික් කරනවා. අසවලා හොරේ, අසවලා වංචනිකේ, කපටි, කටහැරියොත් බොරු කියන මිනිස්සේ, මහා සල්ලාලේ, බේබද්දේ. ඔය හැම වචනයකම තියෙන්නේ තමන් කරන දුස්සීලකමෙන් තමයි මිනිස්සු ඇඟිල්ල දික් කරන්නේ, චෝදනා කරන්නේ. එතකොට ඒක සමාජ අපකීර්තියක් හැටියට ඒ පුද්ගලයන් ගැන පැතිරිලා යනවා අපකීර්තිය. තුන්වෙනි එක තමයි දුස්සීල කෙනාර තමන් හැම වෙලාවෙම තමන්ගේ අකුසල් එළිවෙයි කියලා බයෙන් තැති ගැනීමෙන් සමාජයෙන් මරණාසන්න වෙනකොට සිහි මුලා වෙනවා. අකුසල විපාකයක් හැටියට පංච දුෂ්චරිත විපාකයක් හැටියට සිහි මුලා වෙනවා. එහෙම මුලා වුණොත් අපායේ තමයි. මොකද ඒ සිහි මුලා වෙන්න වෙන හේතුවක් නිසා නෙවෙයි, දුස්සීලකමේ විපාකයක් හැටියට තමන් ජීවත් වෙලා ඉන්නකොට කරපු අකුසල් පව්කම් දුස්සීලකම් වල විපාකයක් ලෙස මැරෙන්න කලින් මරණාසන්න ආසන්න කාලවල සිහි කල්පනාව දුර්වල වෙයි. එහෙම සිහිය දුර්වල වුණොත් අපාය පැත්තටම තමයි ඇදිලා යන්නේ. අපි දැකලා තියෙනවා අපි ගොඩාක් මරණාසන්න අය ළඟ හිත හදන්න උත්සාහ කරලා තියෙනවා. සමහර අය තමන් කරපු වැරදි අඬා ලෙඩ වෙලා ඇඳට වැටෙනකොට තමයි මිනිස්සුන්ට තමන් කරපු දේවල් වල භයානකකම දැනෙන්නේ. ඒ නිසා මට මතකයි මීට අවුරුදු ගණනාවකට පෙර
දවසක් එක ලෙඩෙක් බලන්න ගියපු වෙලාවක මං 4 සැරයක් හෝ 5 සැරයක් ඒ පුද්ගලයාව පන්සිල් සමාදන් කරා. අඬා කියනවනේ හාමුදුරනේ මම මේ වගේ වැරදි වැඩ කරා. හාමුදුරනේ මට මතක් වෙනවනේ හාමුදුරනේ මට පිහිට වෙන්න මට පන්සිල් දෙන්න කියන. කොහොමත් අපි ඉස්සරලාම පළවෙනි පාර ලෙඩෙක් බලන්න ගියාම චුට්ටක් කතා කරලා එයාගේ හිත හදලා අපි පිරිත් ටිකක් කියන්න කලින් පන්සිල් සමාදන් කරනවා. එහෙම පන්සිල් සමාදන් කරලා හිත හදලා කියනවා දැන් ඉතින් සිල්වත් පරණ දේවල් ඔක්කොම හිතෙන් අමතක කරන්න දැන් සිල්වත්නේ කියලා අපි පිරිත් ටිකක් කියලා ඉතින් හිත හදනවා. ඒක සාමාන්‍ය අපි මරණාසන්න ලෙඩ වෙලා හරි එහෙම ඉන්න රෝගියෙක් බලන්න ගියහම ස්වාමින් වහන්සේ නමක් කරන ක්‍රමය. ඉතින් මේ පුද්ගලයා සිල් සමාදන් කරලා ඉවර වෙලා ඊට පස්සේ ආයි කියන්න ගත්තානේ හාමුදුරනේ මට මම මේ වගේ වැඩ කරා මං ඉස්සර මේ වගේ පව්කම් කරා මම මේ වගේ අපරාධ කරා මට ඒව දැන් මතක් වෙනවා කිව්වා චිත්‍රපටි වගේ මට පේනවා කිව්වා ඇස් පියාගත්ත වෙලේ ඉඳන් අනේ හාමුදුරනේ මට ආයි පන්සිල් දෙන්න කිව්වා. ඉතින් ඉල්ලීම නිසා දෙවනි පාරත් මං එහෙමනම් ආයි নমස්කාරය කියන්නකෝ කියලා ඔන්න පන්සිල් දුන්නා. ඒ පන්සිල් සමාදන් වෙලා ටික වෙලාවක් ඉතින් කතා කළා මං කිව්වා දැන් බුදුහාඳුරු දේශනා කරලා තියෙනවා කෙනෙක්ගේ ජීවිතේ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද කවුරුත් උපදිනකොටම සෝවාන් වෙලා මනුස්ස ලෝකෙට එනව නෙමෙයි. මිනිස්සුගේ ජීවිතවල සමහරලාට නොමග යනවා පාප මිත්‍ර සේවනයේ දුරාචාරේ ඒ අකුසල් නිසා යම් කාලවල මිනිස්සු නොමග යනවා වැරදි අඩුපාඩුකම් පව්කම් කරනවා. හැබැයි යම් දවසක ධර්මයේ ලැබුණද එතන ඉඳන් මම ධර්මයේ පිහිටනවා කියලා අදිෂ්ඨාන කරගෙන යා සිල් රකින්න පටන් ගත්තද බුදුරජාණන් වහන්සේ ඒ කෙනා ගැන පෙන්වුවේ වලාකුලින් මිදෙන පුන් සඳ වගේ කිය. එතන ඉඳන් වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ යාගේ ජීවිතය ධර්මයේ පැත්තට බැබලීගෙන යනවා. අර අකුසල් කර පව්කම් කර ඉන්න තාක් කල් යාගේ ජීවිතේ වැහිලා තියෙන. වලාකුළු දුම් මීදුම් වලින් වැහුණට පස්සේ ඔබ බලන්න හොඳ පොයේ දවසක් කියලා හිතන්න. හඳ පායලා තියෙන දවසක උනත් වලාකුළු පිරීලා නම් අහසේ කළු වලා වලින් වැහිලා නම් තියෙන හඳ දුම් මීදුම් වලින් පිරිච්ච අහසක් නම් තියෙන්නේ. අර හඳේ එළිය පැහැදිලිව පරිසරයට වැටෙන්නේ හඳ පේන්නේ නැහැ. සමහරලාට හඳේ එළිය වැහිලා යනවා වලාකුළු දුම් මීදුම් වලින් වැහිලා යනවා. හැබැයි ඒ වලාකුලෙන් දුමෙන් මීදුමෙන් මිදුනට පස්සේ සඳ බැබලෙන්නේ යම්සේද බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙක් වැරදි අඩුපාඩු අතහැරලා ධර්මයේ පිහිටියට පස්සේ එතන ඉඳන් බැබලෙන. ඉතින් මම ওই කරුණ කියද්දී ඊට පස්සේ අනේ හාමුදුරනේ එහෙමනම් මට ආයි පන්සිල් දෙන්න කිව්වා. තුන්වෙනි පාරටත් ආයි පන්සිල් සමාදන් කරලා ඊට පස්සේ මං ටිකක් කතා කරලා මං දැන් යන්නම් මට යන්න ඕනේ. තව ගමනකුත් යන්න තියෙනවා කියලා කතා කරලා හැරෙන්න හදනකොට මගේ අතින් අල්ලගත්තා. අතින් අල්ලගෙන අනේ හාමුදුරනේ තව එක ඉල්ලීමක් තියෙනවා කිව්වා. තව පුංචි ඉල්ලීමක් ඔබ වහන්සේ මට සමා වෙලා මට තව එක පාරක් පන්සිල් දෙන්න කිව්වා. ඉතින් ආයි සැරයක් පන්සිල් දීලා ඉක්මනට මං ආවා. තව පැය භාගයක් විතර ඉඳන් තව 10 සැරයක් පන්සිල් දෙන්න වෙනවා. එතකොට අපිට පේනවා කෙනෙක්ගේ ජීවිතේ මරණාසන්න වෙලා ලෙඩ වෙලා එකතැන් වෙනකොට අර හිතට මේ කරපු අකුසල් සිහි වෙලා කොච්චර මානසික අසරණ භාවයකට පත් වෙනවද? ඒ නිසා එවැනි තත්ත්වයක් යටතේ සිහිය පිහිටන්නේ ධර්මයේ තුල. හිත විපිලිසර අර අකුසල හිත මනසට ඒව පේනකොට ධර්ම කරුණු කිව්වට අර අකුසල් මතක් වෙනකොට හිත විපිලිසර වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔබ ජීවිතේ තරුණ මදයේ කෙනෙකුට ඇති වෙන දේවල් මද මාන්නේ බුදුහාඳුරු මදේ කියලා පෙන්වුවේ කෙනෙක් ඒකෙන් උද්දාමයට පත් වෙලා තරුණ කාලේ තරුණකම නිසා උද්දාමයට පත් වෙලා අකුසල් කරනවා. ඊළඟට යොබ්බන මද යෞවනකම තරුණකම නිසා ඊළඟට තමන්ගේ බලයෙන් මත් වෙලා මිනිස්සු වැරදි අඩුපාඩුකම් අකුසල් පව්කම් කරනවා. මේ සියල්ල ජීවිතේ කෙනෙක් තනි වෙනකොට ඇඳට වැටෙනකොට ලෙඩ වෙනකොට එකතැන් වෙනකොට කවුරුත් නැහැ. ඔබ කියන දේ අහන්න කවුරුත් නැහැ. ඔබ නැගිටලා ඉන්නකොට ඔබ ඇඟේ ශක්තිය තියෙනකොට ඔබ එහෙම දුව ඇවිදිනකොට ඔබ කියන දේ අහගෙන වැඩ කරන්න සේවකයෝ ඇති පිරිස දහස් ගණන් ඔබට අවනත වෙච්ච පිරිස ඉන්න පුළුවන්. හැබැයි ඔබ ඇඳට වැටුණාට පස්සේ ඔබ උත්පල වුණාට පස්සේ අර සියලු දෙනා කියන දේ ඔබට අහන්න වෙනවා.
වෛද්‍යවරු කිව්වා කියලා ඔබ අකමැති වුණත් අකමැති දේ ඔබේ කට සමහරලාට තද කරලා හරි උගුරෙන් ඇතුළට යවනවා. සමහරලාට ඔබ අකමැති දෙයක්. තරහ යනවා, කේන්ති යනවා. සමහරලාට නහයෙන් බටයක් දානවට කැමති නැහැ. හැබැයි වෛද්‍යවරු ඔබ බේර ගන්න හරි. ඔබේ දරුවෝ සමහරලාට දැන් ඔබ කියන දේ අහන්නේ නැහැ. බලෙන් බේත් ටික දිය කරලා හරි බේත් ටික පොවනවා. බේත් බොන්න බෑ කිව්වොත්. සමහරලාට ඔබ අකමැති වුණත් ඒ දේවල් කවනවා. නෑ මේක අනිවාර්යෙන් වෛද්‍යවරු කියලා තියෙන්නේ මේවා කන්න කියලා. මේ බේත් බොන්න ඕනේ. එතකොට ඒ විදිහට ඔබට ඉන්න සිද්ධ වෙනවා. ඔබ අසරණ වෙනවා. ඔබ තනි වෙනවා. ඔබේ අන කවුරුත් පිළිපදින්නේ නැති තැනකට එනවා. ඒ විතරක් නෙමෙයි තවත් දුර්වල වෙලා එක තැන මල මුත්‍ර කරගෙන ඉන්න වෙනකොට, තව කෙනෙක් ඔබව හොදනකොට, තව කෙනෙක් ඔබේ ඇඳුම් ගලවනකොට, තව කෙනෙක් ඔබව උණු වතුරෙන් හරි සාලුවක් මිරිකලා ඔබ පිහිනකොට, සමහරලාවට රෑ මුත්‍රා වෙනවා, උදේ වෙනකන් කෙනෙක් නැකිටලා පිහලා සුද්ධ කරනකන් ඒක ඉවත් කරගන්න විදියක් නෑ. අර මුත්‍රා ගොඩේ මැදේ ඉන්න වෙනවා. සමහරට අසූචි වෙලා පැම්පස් එකක් අත් නැති වෙන්න පුළුවන්. කවුරුත් නෑ කතා කරලා එක කරගන්න. තමට පැම්පස් එකක් රෑට අන්දලා අනිත් අය නිදාගත්තා කියමු. එල්ලි වෙනකන් ඒ අය නැකිටලා එනකන් අර පැම්පස් එකේ මල මුත්‍ර වුණත් ඒක කෙනෙක් ගලවලා තව කෙනෙක් අයින් කරනකන් ඔබට ඉවසගෙන ඉන්න වෙනවා. ජීවිතේ කෙනෙක් මානසික වැටිලා අසරණ වෙලා ඒ තත්වයකට එනකොට බොහෝ දුරට කෙනෙකුගේ ජීවිතය අන්ත අසරණ භාවයකට පත් වෙනවා. ඒ නිසා කායිකව අපේ කය දුර්වල වෙලා යන්නේ යම්සේද. ඒ කය දුර්වල වුණත් මනස දුර්වල නොවෙන්න නම් ඔබ සිහිනුවන තියෙන කාලේ සතර සතිපට්ඨානෙ පුරුදු කරන්න. බුදුරජාණන් වහන්සේගෙන් අපට ලැබිච්ච දායාදයක්. මේ බොහොම ලස්සන කතාවක් තියෙන සකුණග්ගී කියලා සූත්‍රයක. මේක උපමාවක්. බුදුහාඳුරෝ දේශනා කරනවා පුංචි කැටකිරිල්ලයක් උපමා කරගෙන. කැටකිරිල්ල කියන්නේ ඔය ගොයන් කුඹුරේ ගොයන් කැපුවට පස්සේ ඔබ දැකලා ඇති පුංචි වී කුරුල්ලෝ, යගේ පොඩි කුරුල්ලෝ එනවා අර ගොයන් ආහාර කරගන්න අර වී යට. සමහරු ඒවැ අර පස් කුඹුරු හානකොට පස් පිඩලි අස්සේ ඉන්න පණුව පොඩි සත්තු ආහාර කරගෙන ඒවා අස්සේ තමයි හැංගිලා ඉන්නේ. මෙහෙම ඉන්න පුංචි කැටකිරිල්ල මේක කතන්දරයක්, කතාවක්, උපමාවක්. මේ කැටකිරිල්ලේ හිතුවක්කාර විදියට එහෙ මෙහෙ පියාඹගෙන යනවා. එතකොට ඒ අයගේ වැඩිහිටියෝ කුරුල්ලෝ අර කියන්න ගත්තා ඔහොම යන්න එපා. ඒ නිසා ගිජු ලිහිණියෙකුට හරි සතෙකුට ගොදුරු වෙයි. මේ සීමාවෙන් එහාට යන්න එපා. හැබැයි කියන දේ ඇහුවේ නෑ. හිතුවක්කාර විදියට පියාඹගෙන එහෙ මෙහෙ ගියා. එහෙම යෑම නිසා සැනින් ආපු ගිජු ලිහිණියෙක් කැටකිරිලි වල්ලගෙන වේගෙන් අහසට පියාඹගෙන ගියා. දැන් මේ පුංචි කැටකිරිල්ල ගිජු ලිහිණියෙකුට අහු වුණා. මෙහෙම පියාඹගෙන යනකොට මේ කැටකිරිල්ල අඬා කෑ ගගහ කියන්න ගත්තා මගේ වරදින්මයි මං නැසුනේ. මගේ වරදින්මයි මං මේ විනාශ වුනේ. මගේ පියවුරුමෙන් ලැබිච්ච තැන හිටියනම් මට මේ විපත වෙන්නේ නැහැ. මගේ වැඩිහිටියෝ කියපු දේ මං ඇහුවනම් අද මට මේ විපත වෙන්නේ නැහැ කියලා අඬා කියන්න ගත්තා. ගිජු ලිහිණියා තමන්ගේ බලයෙන් උද්දාමයට පත්වෙච්ච ගිජු ලිහිණියා කියන එම්බා කැටකිරිල්ල නුඹ වගේ ඔය පුංචි කුරුල්ලෙකුට මං වගේ කෙනෙක්ගෙන් බේරිලා ඉන්න පුළුවන් ඔය ආරක්ෂිත තැන මොකක්ද කියලා ඇහුවා. එතකොට අර කැටකිරිල්ල කිව්වා ඔය ගොයන් වල ඔය කුඹුරේ තියෙන පස් පිඩලි වල ආරක්ෂිත තැන් අපිට තියෙනවා. එතන හිටියනම් මාව අල්ලන්න බෑ. ඒ වෙලාවේ අර තමන්ගේ බලෙන් උද්දාමයට පත්වෙච්ච ගිජු ලිහිණියා කැටකිරිල්ලව අතහැරියා. අතහැරලා කිව්වා පුළුවන් නම් ගිහින් බේරියා. මං කොහේ හිටියත් නුඹව අල්ල ගන්නවා කියලා අතහැරියා. දැන් අර පුංචි කැටකිරිල්ල පහලට පියාඹගෙන ඇවිල්ලා පස් පිඩල්ලක් උඩ හිටගත්. හිටගෙන කිව්වා දැන් පුළුවන් නම් ඇවිල්ලා මාව අල්ල ගන්න කිව්වා. වේගෙන් ඉහළට පියාඹගෙන ගිහිල්ලා අත්තට විහිදුවාගෙන වේගෙන් පහලට ආපු ගිජු ලිහිණියා කැටකිරිල්ලිව අල්ලගන්න පස් පිඩැල්ල ළඟට එනකොටම සැනින් කැටකිරිල්ලි පස් පිඩැල්ල අස්සට රිංග ගත්තා. වේගෙ පාලනය කරගන්න බැරි වෙච්ච ගිජු ලිහිණියා පස් පිඩැල්ලි වැදිලා මරණයට පත් වෙනවා. මේක කතන්දරයක්, උපමාවක්. මේ කතාව මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි ඒ පුංචි කැටකිරිල්ලිටත් පියවුරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැනක් තිබුණා. එතන ආරක්ෂා නොවෙච්ච නිසා තමයි මුලින් ගිජු ලිහිණියට ගොදුරක් වුණේ.
හැබැයි එතන ආරක්ෂා වෙච්ච නිසා අර විපතෙන් බේරුණා. මහණෙනි නුඹලාටත් තථාගතයන් වහන්සේගේ පියවරුමෙන් ලැබෙන දායාදයක් තියෙනවා. මගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට තථාගතයන් වහන්සේගේ පියවරුමෙන් ලැබෙන දායාදයක් තියෙනවා. ඒ දායාදේ තමයි සතර සතිපට්ඨාන. මේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන අනුපස්සනා වලින් යුක්ත සතර සතිපට්ඨාන කියන්නේ තථාගතයන් වහන්සේගේ පියවරුමෙන් ලැබෙන සම්බුදුරු පියාණන් වහන්සේගේ දායාදය අපට ලැබෙන. ඒ ආරක්ෂිත තැන සතර සතිපට්ඨානය අපි හිටියා නම් සිහිය පිහිටවාගෙන මාරයාට ගොදුරු වෙන්නේ නැහැ කියෝ. කිසිම වෙලාවක පාපී මාරයාටවත් මාර සේනාවටවත් නුඹලව නොමග යවන්න පුළුවන් සිදුරක් හොයාගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා සතර සතිපට්ඨානෙන් හිත රැකගන්න ආරක්ෂාවෙන්. හැබැයි කෙනෙක් සතර සතිපට්ඨානෙන් බැහැර වුණොත් මා අර ගිජුලෙහිනියට කැටකිරිල්ලි ගොදුරු වුණා වගේ පියවුරුමෙන් ලැබෙන ආරක්ෂිත තැන රැකුන් නැත්නම් මාර වසඟීට අහු වෙලා නොමග ගිහිල්ලා එයා අමාරු වැටෙනවා. අන්න ඒ නිසා බුදුහාමුදුරු පෙන්නවා උන්වහන්සේගේ ශ්‍රාවකයන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසට තථාගතයන් වහන්සේගේ පියවුරුමෙන් ලැබෙන ආරක්ෂිතම තැන සතර සතිපට්ඨාන එතන ආරක්ෂා වෙන්න කියලා. මේ සතර සතිපට්ඨාන දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙම උන්වහන්සේ මේ දේශනාව පටන් ගන්නෙම ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය. කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න. ශෝක පරිද්දවාන සමතික්කමයි කායික මානසික ඒ ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න. දුක්ඛ දෝමනස්සානං අත්ංගමයි. දුක් දුම්නස් වලින් කායික මානසික දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස්ස සච්චි කිරියාය. නිවන සාක්ෂාත් කරගන්න එකම මගක් තියෙනවා. ඒ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨාන එකම මගක් තියෙනවා සතර සතිපට්ඨාන. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපේ බුදුහාඳුරු විතරක් නෙමෙයි. මේ විශ්වයේ මේ ලෝකේ යම්තාක් බුදුවරු පහළ වෙනවද සියලු බුදුවරු අත් නොහැර කරන දේශනාවක්. එනිසයි මේ දේශනාවට කියන්නේ අවිධහිත දේශනාව. සිහිය දියුණු කරගන්න, සිහිය රැකගන්න මනසට තියෙන රැකවරණේ තමයි සතර සතිපට්ඨාන. එහෙමනම් බුදුරජාණන් වහන්සේගෙන් අපට ලැබෙන දායාදේ උන්වහන්සේගේ ශ්‍රාවක වෙන්න පැවිදි අය වෙන්න පුළුවන්, ගිහි ශ්‍රාවකයෝ වෙන්න පුළුවන්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ අයගේ දායාදේ තමයි සතර සතිපට්ඨාන. ඊළඟට ඔබට මේ මනසට තියෙන රැකවරණේ සිහිය බොහොම ලස්සන තව දේශනාවක් හම්බෙනවා අපිට. අංගුත්තර නිකායේ සඳහන් වෙනවා දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න උන්නාභ කියලා බමුණෙක් කෙනා. මේ බමුණ එදා බුදුරජාණන් වහන්සේ ඔය ගිජ්ජකූට පර්වතය ආශ්‍රිත වැඩ ඉන්න වෙලාවේ මේ උන්නාභ කියන බමුණ බුදුහාමුදුරු මුණ ගැහිලා වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් ඇති පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ මොකක්ද කියලා ඇහුවා. ඔන්න අහපු ප්‍රශ්න. එතකොට ඒ කාලේ මේ ප්‍රශ්න දිහා බලනකොටත් පේනවා සමහර බමුණෝ සමහරු බුදුරජාන් වහන්සේ මුණ ගැහින්න ඇවිල්ලා අහන ප්‍රශ්න පවා යම් ජීවිතාවබෝධයට උපකාර වෙන යම් ගැඹුරු දාර්ශනික ධර්මාවබෝධයට උපකාර වෙන ප්‍රශ්න සමහරු ඇවිල්ලා අහනවා. එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් ඇති පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ මොකද්ද ස්වාමීනි කියලා ඇහුවා. දැන් මේ අහපු ප්‍රශ්නේ තේරුම තමයි එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් පංච ඉන්ද්‍රියන් කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ ආයතන 6 පංච ඉන්ද්‍රියන්. එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙනවා. ඇහැට ගෝචර වෙන්නේ මොනවද? රූප. කනට ගෝචර වෙන්නේ ශබ්ද. නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ. දිවට ගෝචර වෙන්නේ රස. කයට ගෝචර වෙන්නේ පහස. එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙනවා. ඒකට හේතුව දැන් ඇහෙන් රූප විතරයි. ඇහැට ශබ්ද ඇහෙනවද? නැහැ.
කනෙන් අහන්න පුළුවන් ශබ්ද විතරයි. ගඳ සුවඳ කනට දැනෙන්නෙත් නෑ, රූප කනට පේන්නෙත් නෑ. ඒක ඇහෙන් විතරයි. කනට ශබ්ද. නාසයට රස දැනෙන්නෙත් නෑ, රූප පේන්නෙත් නෑ. නාසයට දැනෙන්නේ ගඳ සුවඳ විතරයි. එහෙමනම් මේ පංච ඉන්ද්‍රියන්ටම තියෙන්නේ එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන්. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස. මේ පහට තියෙන පිළිසරණ මොකක්ද කියලා අහන්න. බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ගේ පිළිසරණ මනසයි කියලා කිව්වා. ඔන්න එහෙමනම් මතක තියාගන්න, එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන පංච ඉන්ද්‍රියන්ගේම පිළිසරණ තමයි මනස. දැන් ඒක ඔබට මෙහෙම මතක තියා. අපි ඇහෙන් දැකපු දේවල් කොහෙද තැම්පත් වෙන්නේ? ඇහෙන් දැකපු දේවල් තැම්පත් වෙන්නේ මනසේ. ඒකනේ අපිට අවුරුදු ගානකට පස්සේ හරි සිහි කරන්න පුළුවන්. මේක මනසේ තියෙනවා, හිතේ තැම්පත් වෙනවා. ඇහෙන් දැක්කට ඒක හිතේ තියෙනවා. කනෙන් අහපු දේවල් මෙයා එදා මට මෙහෙමයි කිව්වේ. අද ඔහොම කීවට ඒ කාලේ යා මෙහෙම කීවා. අන්න කනෙන් අහපු දේවල් මනසේ තැම්පත් වෙනවා. නාසයට දැනිච්ච දේවල් මනසේ තැම්පත් වෙනවා. අපි කියනවා ඉස්සර හරි සුවඳයි උයනකොට. අද එහෙම මේ කෑම බීම වලේ සුවඳ නෑ. ඔය මල මේ වගේ හරි සුවඳයි ඉස්සර මල්. එතකොට අපි මේ සුවඳ ගැන, පරිසරය ගැන, ඒ නාසයෙන් ඉස්සර දැකපු දේ, විඳපු දේ, දැන් දැනෙන දේ එතකොට අපි ගලපනවා. ඇයි ඒක මනසේ තැම්පත් වෙනවා. කාපු බීපු දේවල් රසය, දිවට රස දැනුණට ඒක මනසේ තැම්පත් වෙනවා. ඒක හරි රහයි දකින්නකොටම කියනවා ඕක මං කාලා තියෙනවා හරි රහයි. හැබැයි අද සමහරලාට කනකොට මේක හරි නෑ, ඉස්සර වගේ නෙමෙයි, දැන් හරි නෑ. ඇයි ගලපනවා? එයාට මතකේ තියෙනවා. කයට දැනෙන පහස මනසේ තැම්පත් වෙනවා. සීතල, රස්නේ, උණුසුම කයට දැනෙනවා. ගොරෝසු ගතිය, සීතලයි. ඉස්සර මේ වගේ හරි සීතලයි, අද නම් දැන් සීතල අඩුයි. දැන් එන්න රස්නේ. එතකොට මේ කයට දැනෙන පහස ගැන මනසේ තැම්පත් වෙනවා. එහෙමනම් පංච ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු අනුභව කරන්නේ මනස කිය. ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මේ පහම අනුභව කරගන්නේ තැම්පත් වෙන්නේ මනසේ. එහෙමනම් අපිට පේනවා මනස කියන්නේ කොච්චර මේ පංච ඉන්ද්‍රියයන්ගෙන්ම ගන්න අරමුණු අනුභව කරන්නේ මනස. ආයතනයක් හැටියට මනස අර පංච ඉන්ද්‍රියයන්ගෙන්ම ගන්න අරමුණු තැම්පත් කරගන්න. එතකොට මේ බමුණ තව ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් දේශනා කරා එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ගේ පිළිසරණ මනසයි කියලා. එහෙමනම් මනසට තියෙන පිළිසරණ මොකද්ද කියලා ඇහුවා. අර තරම් වැදගත් පංච ඉන්ද්‍රියන්ගෙන්ම ගන්න අරමුණු අනුභව කරන මනසට තියෙන රැකවරණය මොකද්ද? අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මනසට තියෙන රැකවරණේ තමයි කිව්ව සිහිය. මේ සිහිය තමයි මනසේ රැකවරණේ. සිහිය නැති වුණාට පස්සේ ඒ මතකයන් මතු කරගන්න විදියක් නෑ. සිහිය හොඳට තියෙන තාක්කල් මේ සිහිය රැකගන්නේ, සිහිය බලවත් කරන්නේ සතර සතිපට්ඨාන. මේ සිහිය තියෙන තාක්කල් තමයි ඇහෙන් දැකපු දේවල් සිහි කරගන්න පුළුවන්. සිහිය හොඳින් තියෙනවා නම් කනෙන් අහපු දේවල් සිහි කරගන්න පුළුවන්. නාසයට දැනිච්ච දේවල් සිහි කරගන්න පුළුවන් සිහිය හොඳින් තියෙනවා. දිවට දැනිච්ච දේවල් සිහි කරලා සැනින් මතකයට ගන්න පුළුවන් සිහිය හොඳින් තියෙනවා. කයට දැනෙන දේවල් හොඳින් මතකයට ගන්න පුළුවන් සිහිය හොඳින් තියෙනවා. හැබැයි සිහිය දුර්වල වෙන්න මොකද වෙන්නේ? ඇහැට පෙනී මේ දැකපු දේ මේ මතක නැති වෙනවා. මේ අහපු දේ මේ මතක නැති වෙනවා. මේ කාපු බීපු දේවල් මේ මතක නැහැ. ඇයි? සිහිය දුර්වල වෙලා. අන්න එහෙනම් ඔබට තේරෙනවා මනසේ රැකවරණය සිහිය දුර්වල වීම තුල අර පංච ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු එයාට මතක් කර ගැනීම, සිහි කර ගැනීමේ තියෙන හැකියාව නැති වෙනවා. දැන් ඕකෙන් ඔබට තේරෙනවනේ මොකට මේ බණ අහගෙන හිටියානම් ඉගෙන ගන්න කෙනෙකුට, පාඩම් කරන කෙනෙකුට, මතක ශක්තිය ඇති කරගන්න කෙනෙකුට අපි පොතක් පාඩම් කරන්නේ ඇහෙන් දැකලා, කියවනවා, පොත් කියවනවා. ගුරුවරු උගන්වන දේවල් ඒක ඇහෙන් දැකලා, කනෙන් අහලා, මේ ඉන්ද්‍රියන් ඔස්සේ තමයි අපි දැනුම ගන්නෙ.
ඇහෙන් දැකලා කණෙන් අහලා සමහරලාට අපි දේශනාවක් අහනවා. උගන්වන දේ කණෙන් අහගන්න. ඒක ඇහෙන් රූප හැටියට සටහන් හැටියට ගන්නවා. ශබ්දයෙන් අපි ඒක මතක තියාගන්න උගන්වන දේවල්. ඒතකොට සමහරලාට ඒවා ප්‍රායෝගිකව අපි තව ගණන් හදලා හරි තව ප්‍රායෝගික ක්‍රියාකංක වලින් මේ ඉන්ද්‍රියන් මුල් කරගෙන ඒ දැනුම මනසේ තැම්පත් කරගන්න. හැබැයි සිහිය භාවනා කරලා සතර සතිපට්ඨාන ටික ටික හරි භාවනාවක් වඩලා සිහිය ටිකක් හරි දියුණු නම් අර මතකයේ කියන එක අහපු දේ ඒ සැනින් මතකයි. එක පාරක් ඉගැන්නුවා නම් ඒක හොඳට මතකයි පිටපත් කරා වගේ. ඒ සිහිය දියුණු නිසා මේ සම්බුද්ධ ශාසනයේ හිටියා සිහිනුවන තියෙන භික්ෂූන් අතර අග්‍රම කෙනා ආනන්ද හාමුදුරුවෝ. මතක ශක්තියෙන් අග්‍රයි. ධාරණ ශක්තියෙන් අග්‍රයි. සතිමන්තාන සිහිනුවනින් අග්‍රයි. ඒ ආනන්ද හාමුදුරුවෝ තමයි 84,000ක ධර්මස්කන්ධෙම කටපාඩමින් මතක තියාගන්න. එක පාරයි අහන්න ඕන බුදුහාමුදුරුවෝ කරපු දේශනාවක් මුල ඉඳන් අගට වචනයක් නෑර මතකයි. ඇයි සිහිනුවන බලවත් මතක ශක්තිය ධාරණ ශක්තිය තිබුණා. එහෙමනම් අද ඉගෙන ගන්න විභාගවලට පෙනීන්න පාඩම් කරන අධ්‍යාපනයෙන් දියුණු වෙන්න උත්සාහ කරන ඔබ කළ යුතු දේ සිහිය දියුණු කරන්න මහන්සි වෙන්න. භාවනාවක යෙදෙන්න මතක ශක්තිය දියුණු වෙනවා. අහපු දේ ඉගෙන ගත්ත දේ පොතක් කියවනම් පිටපත් කරා වගේ මතක ශක්තිය හොඳ ධාරණ ශක්තියක් ඇති කරගන්න පුළුවන් සිහිනුවන තියෙන කෙනෙකුට. හැබැයි අපි සිහිය අපි දියුණු කරලා නැත්නම් අර නීවරණත් එක්ක හැම වෙලාවෙම හිත භාවනාවෙන් හිත දියුණු නොවෙන හිතක් හැම වෙලාවෙම තියෙන්නේ පංච නීවරණ ඇසුරේ. කාමච්ඡන්දය, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ. එතකොට මේ පංච නීවරණත් එක්ක තමයි අනිත් හැම වෙලාවෙම අපේ මනස තියෙන්නේ. කාමච්ඡන්ද මේ කෙලෙස් සහිත දේවල්. ඇහෙන් දැකපු ප්‍රියමනාප දේවල්, කනෙන් අහපු ප්‍රියමනාප දේවල්, නාසයට දැනිච්ච, දිවට දැනිච්ච කාපු මේවා හිතට මතක් වෙවි කාමච්ඡන්දය උපද්දවනවා. ඊළඟට ව්‍යාපාද, ගැටෙන දේවල්, තරහ යන දේවල්, අකමැති දේවල් ඒව මතක් වෙනවා. එතකොට හිතේ ද්වේෂය උපදිනවා. හිත ඇතුලේ තියෙන තරහව, ද්වේෂය, කේන්තිය බලවත් වෙවි ව්‍යාපාදේ බලවත් වෙනවා. ඒ අරමුණු ඔස්සේ හිත යනවා. ඊළඟට උද්ධච්ච කියන්නේ හිතේ විසිරීම. හිත නොඑක් විදිහට කලබලයි, ඇවිස්සිලා, විසිරිලා. කුක්කුච්ච කියන්නේ හිත සැකය විසිරෙනකොට සැකයක් ඇති වෙනවා. සමහර වෙන හරියට සැක කරනවා. හැම වෙලාවෙම තමන් ගැන සැකයි, තුනුරුවන් ගැන සැකයි, උගන්නන දේවල් ගැන සැකයි, මොන දේ කරන්න ගියත් හැම දෙයක මොකක් හරි හරියන්නේ නැහැ. ඕක හරියන්නේ නැහැ. ඕවා කරලා වැඩක් නැහැ. ඒ සැකය කියන එක බලවත්. හිත විසිරෙන්න පසුතැවෙනවා. කුක්කුච්ච පසුතැවීම. විචිකිච්ඡාව සැකය. එතකොට අර හිත විසිරෙනකොට ඇති වෙන පසුතැවීමක් තියෙනවා. මට මේක කරගන්න බෑනේ කියලා පසුතැවෙනවා. උද්ධච්ච කුක්කුච්ච පසුතැවෙනවා. විසිරෙනකොට පසුතැවෙනවා. මට මේක කරගන්න බෑ, හරියන්නේ නැහැ, වැඩක් වෙන්නේ නැහැ, ඕවා කරලා හරියන්නේ නැහැ. සමහර වෙනවා බෑ අර නෑ බෑ කියන එකේමයි ඉන්නේ. ඕවා කරලා වැඩක් නැහැ, පාඩම් කරලා හරියන්නේ නැහැ, අනේ මට හරියන්නේ, මගේ හිත විසිරෙනවා, ඕවා කරලා වැඩක් නැහැ, කොයි දේ කරත් ඔච්චර තමයි, මට බෑ. අන්න ඒ මානසිකත්වය ඇති වෙනවා. තමන්ගේ හිත විසිරෙනකොට ඇති වෙන පසුතැවීමත් එක්ක. ඊළඟට සැකයේ තුනුරුවන් ගැන, බුද්ධ ආදී අටතැන් ගැන සැක ඇති වෙනවා. මෙන්න මේ කියන පංච නීවරණ වලට හිත ඉඩ දීලා නම් ඒවා ඔස්සේ නම් මනස හැම වෙලාවෙම යන්නේ. එයාගේ මතක ශක්තිය වැඩෙනව නෙමෙයි, එන්න දුර්වල වෙනවා. එහෙම කෙනෙකුට විභාගයක් කරත් ලොකු උත්සාහයක් ගන්න ඕන පාඩම් කරන දෙයක් මතක තියාගන්න. ඔබ බලන්න සමහර දරුවෝ ඉන්නවා. ඒ අය හොඳ භාවනා කරන, හොඳ සිල්වත්, හොඳට ධර්මීය වඩන අය. ඒ අය විභාගවලට කියලා නිදි මරාගෙන සමහර පැය ගණන් රෑ එළි වෙනකම් පාඩම් කරගෙන ඇස් සිදිමිලායි ඒ වගේ දුක් විඳින්නේ නැහැ. සමහර ලාවට ඒ දරුවෝ ඒ අයට උගන්වපු දේ පිටපත් කරා වගේ මතකයි. ඒ උගන්වපු දේ හොඳට මතකයි, ධාරණය වෙන හොඳ මතක ශක්තියක් තියෙන විභාගවල ඉහළින්ම ජය ගන්න. හැබැයි සාමාන්‍යයෙන් එහෙම හිත වඩලා භාවනා කරලා මේ මතක ශක්තිය, ධාරණ ශක්තිය දියුණු කරලා නැත්නම්
කෙනෙක් සමහරු දැකලා ඇති සමහර ළමයි විභාගයක් පාස් වෙන්න කොච්චර දුක් විඳිනවද? නිදි මරාගෙන පාඩම් කරනවා. සමහරු කකුල් වතුර බේසන් වල දාගෙන රෑ එළි වෙනකම් පන්ති උදේ ඉඳන් රෑ වෙනකම් මානසික පීඩනේ නිින්දක් නැහැ. විභාගෙ හෙට ගිහලා රෑ එළි වෙනකම් පාඩම් කරලා උදේ යන්නේ. එතකොට මේ වගේ කෙනෙකුට ඒත් එතනට ගියාම අමතකයි. හිත විසිරෙනවා, බයයි, තැති ගන්නවා. ඒ නිසා අපේ මතක ශක්තිය, ධාරණ ශක්තිය, සිහිනුවන රැකෙන්න නම් ඔබ භාවනාවකට පුරුදු වෙන. සතර සතිපට්ඨාන කියන්නේ සිහිය රැකෙන ප්‍රධානම දේ. ඒ සිහිය අපිට ඉන්ද්‍රියක් හැටියට බලවත් කරන්න පුළුවන්. බලධර්මයක් හැටියට සිහිය දියුණු කරගන්න පුළුවන්. සති බලං, සති ඉන්ද්‍රිය. ඒ සිහිය බොජ්ජංගයක් හැටියට වඩන්න පුළුවන්. එහෙම වඩලා දියුණු කරගත්තොත් මරණාසන්න මොහොතක පවා සිහිමුලා නොවෙන හිතක් ඇති කරගන්න පුළුවන්. පිංහතුනි, කෙනෙකුට සිහිමුලා වෙලා නම් මරණාසන්න වෙනකොට බොහෝ වෙලාවට එයාට කරපු කියපු දෙයක් සිහි කරගන්නත් බෑ. ළඟ ඉන්න කෙනෙකුට සිහි කරවන්නත් බෑ. සමහරවිට ළඟ ඉන්න කෙනෙක් කිව්වට එයාට ඒක සිහියට එන්නෙත් නැහැ, සිහි කල්පනාව නැහැ. ඒ නිසා එවැනි අවාසනාවන්ත ඉරණමකට පත් නොව ඊළඟට තවත් දෙයක් තියෙනවා. ඔබ මෛත්‍රී භාවනා වඩනවා නම් මෛත්‍රිය කියන්නේ සිහිය රැකගන්න උපකාර වෙන ප්‍රබලම පිනක්. ඔබ බලන්න පිරිවානා පොත් වහන්සේගේ තියෙනවා මෙත්තානිසංස කියලා සූත්‍ර දේශනාව. පිරිත් පොතේ තියෙනවා. මෛත්‍රී භාවනා වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස 11ක්. එයින් 10 වෙනි එක පෙන්නනවා මෛත්‍රී භාවනාව වැඩුවොත් මරණාසන්න වෙනකොට සිහිමුලා වෙන්නේ නැහැ. එයා මෛත්‍රිය වඩන පිනෙන් එයාගේ සිහිය රැකිලා ආරක්ෂා වෙනවා. එහෙමනම් අපිට මේ හැම දෙයකින්ම පේනවා සිල්වත් උනත් ඒ සීලමය පින සිහිය රැකෙන්න උපකාර වෙන එක පිනක්. ඔබ හොඳට මෛත්‍රිය වඩනවා නම් භාවනාවක් හැටියට ඒ මෛත්‍රී භාවනාමය පිනත් ඔබේ සිහිය ආරක්ෂා වෙන්න උපකාර වෙන දෙයක්. ඊළඟට ප්‍රබලම දේ තමයි සතර සතිපට්ඨාන. ඔබේ සිහිය දියුණු කරගන්න කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ අනුපස්සනා කොටස් යටතේ ඔබ භාවනාවක් හැටියට ඔබේ සිහිය දියුණු කරගන්න උත්සාහ ගන්නවා නම්, සිහිය වඩනවා නම්, සිහිය පුරුදු කරනවා නම් ඔබට සිහිමුලා නොවෙන ඔබේ හිත ඉන්ද්‍රියක් හැටියට සිහිය රැකගන්න සති ඉන්ද්‍රිය, සති බලය, සති සම්බොජ්ජංගේ නිවන් මගේ අංගයක් හැටියට සම්මා සති ඉහළටම වඩාගෙන ඒ සිහියම දියුණු කරලා ධර්මාවබෝධයටම හිත පුරුදු කරන්න පුළුවන්කම තියෙන. ඉතින් ඒ නිසා ඔබට අද ධර්ම දේශනාවේදී අපි කියලා දුන්නේ අපේ කය වයසට යන්න අපිට මොන බෙහෙත් හේත් ගත්තා, මොන තරම් හොඳ කෑම බීම ගත්තා, මොන තරම් ලෝකේ හොඳම වෛද්‍යවරු ගත්තා, ඔබ හිතන්න ලෝකේ ඉහළම රෝහල් වල මැරෙන්නේ නැද්ද? මිනිස්සු මැරෙනවා. ලෝකේ මහා ධනවතුන් මැරෙනවා. මොන තරම් විශේෂඥ වෛද්‍යවරු ලෝකේ ලංකාවේ නෙමෙයි, සිංගප්පූරුවේ නෙමෙයි, ලෝකේ කොහෙ ගෙනිච්චත් ඒ රෝහල් වලත් මිනිස්සු මැරෙනවා. එහෙමනම් අපි මොන තරම් හොඳ සෞඛ්‍ය පුරුදු කෑම බීම බෙහෙත් හේත් ඒවෙන් අපේ කය යම් මට්ටමකට අල්ලගෙන ඉන්න පුළුවන්. ඒක අවශ්‍යයි. හැබැයි අපිට වයසට යන එක නවත්තන්න, ලෙඩ වෙන එක නවත්තන්න, මරණය නවත්තන්න පුළුවන් ක්‍රමයක් ලෝකේ නැහැ. නත්ති ජාතා සමරණ. උපන්නා වූ කෙනෙක් ඒකාන්තයෙන් මරණය කරා ලං වෙන්නේ. එහෙමනම් කය දුර්වල වෙන එක අපිට වළක්වන්න බැරි වුණත් වයසට යන්න සිහිය දුර්වල වෙන එක, මනස දුර්වල වෙන එක නවත්තන්න පුළුවන්. ඒ පිණිස තමයි සතර සතිපට්ඨානෙ සිහිය දියුණු කරන වැඩපිළිවෙලක් බුදුරු පහළ වෙලා පෙන්නලා දුන්නේ. ඒ නිසා ඔබ හැම දිනාටම අද මේ ධර්මානුශාසනාවේ අපි අපේ සිහිය දියුණු කරගන්න උපකාර වෙන භාවනා ක්‍රම, ඔබට සතර සතිපට්ඨාන ගැන ඔබ ගැඹුරින් අධ්‍යයනය කරන්න කායානුපස්සනා භාවනා ක්‍රම ගණනාවක් තියෙනවා. වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යටතේ කොහොමද හිතක් දියුණු කරගන්න, නීවරණ යටපත් කරලා කොහොමද මනස වඩන්නේ, භාවනා වඩන්නේ, ප්‍රායෝගිකව ධර්මයේ පැත්තට යොමු වෙන්නේ. බුද්ධ ශාසනයක් අපට ලැබුණා පෙර සංසාරේ මහා පිනකට. පතිරූප දේශයක අපි ඉපදුණා. එහෙමනම් අප්‍රමාදීව ධර්ම අවබෝධයට ඔබ හැම දිනාම වීරිය වඩන්න. ඔබේ සිහිය දියුණු කරගන්න උත්සාහ ගන්න.
ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.